Hi, welcome කියලා පිළිගන්නවද මගේ YouTube channel එකට ඔන්න අදත් මේ වෙසක් දවසේ අද අපි යනවා අන්ඩෝපුරේ උතුමඩු ගුවන්විදුලිය පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් ඔයාලත් අපිත් එක්ක වීඩියෝ එක අවසාන වෙනකන් එකතු වෙලා ඉන්න. අපි හැම දේවල්ට විස්තර කරලා කියනවා යන්න තැන් දේවල්ට වෙන්නනවා. ඉතින් අපිත් එක්ක හැදෙන්න කියලා හදන්න ඉන්නවා. Right, ඔන්න ඉතින් අපි යාළුවෙන් පොඩි dance එක නැවතුවා. සුප් dance එක පොඩ්ඩක් බීලා නැවතුවා. ඉතින් කොහොමද අපි ජීවිතේ යනකොට dance ලම් වෙනවා. එහෙනම් අපිට වීඩියෝ එක ලං ඉඳලා ඉන්න. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් කටියම් ජය වේවා. ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනිම් වනිම් ඔබ පාදේ තිලොවග බුදු සමිනේ තිලොවග බුදු සමිඳේ ඔන්න ඔන්න ඉතින් අපි ආපු ප්ලේස් එක වලට පේනවා ඉතින් අපි සවිතර කියන එකට ගිහිල්ලා දැන් අපි යාළුවෝ කියන රුවන්වැලිසෑය පේන හැටි තමයි ඉස්සරහට පොත පේන වැඩි. දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. රාජුත්ත දුරයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් ඉතින් කතා කරමු ගොඩක් දේවල් ටික කතා කරලා අපිත් එක්ක වෙන්න වීඩියෝ ටිකක් දිග වෙනවා. මල්ලි නතර ඒවා වීඩියෝ කරන්නේ. එහෙනම් ඉස්සරහට ගිහින් අපි වෙන වීඩියෝ එක. හෙලිකල අප හෙලදී නේ ඔන්න ප්ලේස් එකට ආවා. බලන්න. අපි travel එක පටන් ගන්න යන්නේ ඉස්සර ගිය බලමු. දැන් අපි පාරාමට ඇවිල්ලා ඉන්නේ. අපි සමුදේ යම් බලන්න පොඩ්ඩක්. විස්තර වැඩි යන ඉස්සරහට ගිහිල්ලා. දැන් යාළුවෝ ඉස්සරහට. ඉතින් අපි ආ විස්තර කොහොමද කියන්නම්. සමහර කටි ගිහිල්ලා දැන් සමහර ගිහිල්ලා තැති. ඉතින් උඩට යන්න යන්නේ. සත අට පෑ මව්පේම තිලොවග බුදු සමිනේ තිලොවග බුදු සමිනේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සා යාළුවනේ ඔන්න ඉතින් මේක තමයි මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ධාතුන් තැන්පත් කරලා තියෙන චෛත්‍ය. ඉතින් මේක හදලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකරන ලද චෛත්‍යයක්. ඉතින් ඔයාලට යාළුවනේ ගල්කණුවෙන් පේනද මේවා අවුරුදු ගාණක් පරණ ගල්කණු. ඔයාලා ඉතින් ඇවිල්ලාම බලන්න ඕනේ මේකේ තියෙන දේවල්. අපිට හිතා ගන්නවත් බෑ. ආවස්සේ මේකේ කැටයමින් කපලා තියෙන විදිහට මාර ලස්සනයි. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. තව
තව විස්තර ඉස්සරහට කියන ඕල අපිත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ ටික දිගයි. ඉතින් අපි දැන් ඉස්සරහට යනවා අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අපිත් තව නටමු තියෙන තැනකට ආවා. මේ ඉතින් වලට පේන ඇති මෙතන තියෙන ගල මේක නිකන් බෙහෙත් තඹරන ගලක් වගේ අපිට තාම හිතා ගන්න බෑ. තව ඉස්සර තුනක්ම තියෙනවා. පොඩක් කොහොම වටෙන් එන්න අපිත් එක්ක. පෙන්නන්න. ඔය වලට පේන ඇති මොකක්ද කියලා අපිට හරියටම හිතා ගන්න බෑ. ඔයාලත් ඇවිල්ලා බලන්න ඕන ළඟට. ඔයාලත් මොනවද කියලා. ඉතින් මොකක් හරි ධර්ම දේශනාවක් පවත්වන්න වගේ තැනක් හදලා තියෙනවා. මොකක් හරි යන්නේ ධර්ම දේශනාවක් පවත්වන්න තැනක් හදලා තියෙනවා. මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්න. ඊට වටේ ඉඳන් ධර්ම දේශනාවක් පවත්වන්න හරි රත්තුමාගේ මොකක් හරි වටේම තියෙන්නේ ධර්ම දේශනාවක් හරි රජතුමාගේ මොකක් හරි හැම එකක් තමයි යාළුවා මෙතන තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න ඕනේ. එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න. ඔයාලට වැදගත් තව විස්තර ගොඩක් අපි කියන්නම් ඉස්සරහට. අපිත් එක්ක ඉන්න. මේක තමයි වතුර පිහිල්ල ඇතුලේ තියෙන වතුර එන පිහිල්ල. අම්මෝ කලන්දු ගොඩකුත් තියෙනවා. අපි ඉස්සරහට යන් වීඩියෝ නැත්තම් දිග වෙනවා. මේ පොඩි දෙක ඉස්සරහ තියෙන මම ඔයාලට පෙන්නන්නම්. එන්න. ඉතින් මේ තමයි යාළුවනේ මේ තුපරාමේ මේ ස්ථානයේ සංග්‍රහයෙන් සෙල්ලිපිය. මේක ඔයාලට හොඳට කියලා බලන්න. මේක ඉතින් යාළුවනේ තූපාරාම බෝධිඝරය. මෙයට පෙර ගල් ගරාදී වැටයයි හඳුන්වනු ලබන මෙම ස්ථානය තූපරාමේ බෝධිඝරය ලෙස හඳුන්වා ඇත. ඉතින් ඔයාලට පේනවා ඇති. තවත් නටුම් එකක් තියෙනවා. හයිට හොඳ නැහැ අපි එතන ගිහිල්ලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. අද සොහොන කොටක් තියෙන රත්තුමාගේ සොහොන කොටක් කියලා. මේක සමය ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනිම් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ ඔන්න ඉතින් අපි තවත් එකට මේක මේ රජ කාලේ දවපු සමයට මට හිතෙන මේක ලෙඩක් වගේ. ඉතින් අපි පඳුරු දාන්නේ මෝටර ලංකවල වල පෙන්නන්න ටික. පේනවා ඇති. අපි දැන් පඳුරක් දාලා බලමු. කට්ටිය උඩක් දාලා තියෙනවා වලට පේනවා ඇති. ඉතින් අනිවාර්යයෙන්ම වලට ආපුවම මෙතන බලන්න. හරි පෙන්නන්න. ඒ තව දැනක් තියෙන්නේ. අපි ඉස්සරහ ගිහින් බලමු. ඇතුළු නුවර දළදා මාලිගය සොයා ගැනීමට පෙර ආතුව මෙම ගොඩනැගිල්ල දළදා මාලිගය ලෙස විශ්වාසයේ පැවතිණි. පසුව මෙය ඉතාමත් අලංකාර පිළිම ගෙයක් ලෙස හඳුනා ගැනී. එහෙම එකක් තමයි කියලා තියෙන ඔක්කොම මම කියවන්නේ. ඒ පෙරලා යනවා. ඔව් අපිටත් පොඩ්ඩක් වෙලා යනවා. ඔයාලා බලන්න මේ වෙනකල් පෙන්නන්න ඉවන්න. ඇතුළට යන්න. යා. යන්න ඇතුළට. ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ අශ්‍යෝ ඉන්නවා පොණියෙත් ඉන්නවා. තව ලංකම එකෙක් ඉන්නවා පෙන්නන්න ළඟටම ගිහිල්ලා.
අනේ කන්නේ පස්සේ උනේ කවන්න බලමු පොඩ්ඩක් අපි ගිහිල්ලා. දැන්දල ඉන්නේ අද කොහොනේ කවන එක මේ ලක්ෂණ නේද කොහොනේ ඉක්ුණා කොන්නේ සංජය මේ පේන තියාලින වලට මෙතන අතනත් එක්කෙනෙක් ඉන්නවා. එනදී වලදී මේ බලන්න වල එන්න ඕනේ. ළඟට යන්න බයයි යාළුවෙකුට. අන්න ෂේප් එකක් කියන්නේ ඒත්. හැටන විස්තර කියලා විස්තර කියන්න. ඔන්න යන්න ඉතින් අපි ආපු ප්ලේස් එක වලට පේනවා ඉතින් ඉස්සරහින්. ඉතින් අපි තව විස්තර කියන්න ඉස්සරහට ගිහිල්ලා දැන් අපිත් එක්ක කරා. යාළුවෝ ඔන්න තව අපිට බයින්න තියෙන මෙන්න මෙතන. පොඩ්ඩක් ටිකක් බය වගේ හිමීට බයිමු අපි. නෝ හිමීට බෑගෙන නෑ නේනෝ. දෙපැත්තේ වෙන ඇල තියෙනවා. වතුරක් යනවා නේද වතුර කියනද පේන. ඔන්න දැන් අපි නගිනවා. සමුන්ගලෙකුත් වෙනවා මේ පැත්තෙන් යකින කවුරුත් තේරෙන වැඩි නෑ වගේ පේන්නේ. කවුරුත් නෑ කොහෙන්ද යන්නේ මෙහෙ යන්නේ මෙතන නෑ ඉස්සරහට ගොඩක් තොරතුරු ටිකක් දෙන්න තියෙනවා. අතනත් රාජමාර්ගාවක් තමයි තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ ලොකු රාජමාර්ගයක් අපි ගිහින් බලමු ළඟට මොකද්ද ඉන්නේ කියලා. අපි එතෙන්ට යන්න පටන් ගත්තා. ගිහිල්ලා බලමු අපි. ඔන්න යාළුවෝ අපි එතෙන්ට ආවා. ලෝල පේන්නේ නැති. සේනතියක් වඩි අපි කොහොමද ඇතුළට ගිහලා පොඩ්ඩක් බලමු. ඔයාලා ඉස්සෙල්ලා ටික අනිවාර්යෙන් දෙනවා. අපි යන් එමීට. කියනවා පොඩ්ඩක් ඔයාලා කට්ටිය පොඩ්ඩක් කියලා බලන්න. ඔන්න යන්න අපි තැන්ට ඇවිල්ලා තියෙන්නේ. පිස්සාට යන් බලන්න. තියල්නේ වල පේන්නේ නැති. ප්ලේස් එක අපි ඇවිල්ලා තියෙන්නේ. මේක විතර තාම වෙන අපි විස්තර වලට ඉස්සරහට කියන්නම්. පේනවා ප්ලේස් එක. ලයිට් එක දාලා පේනවා ඉතින් පට්ටම ලස්සන මෙතන යනවා. ඔයාලා ඇවිල්ලාම බලන්න ඕනේ. ඉතින් යාළුවා එනවා වෙනදලා. ලස්සන ප්ලේස් එක වල පේන ලයිට් දාලා. වෙනවා. ඉතින් වල විස්තර අපි පොඩ්ඩක් කියන්නම්. යාළුවා අපි ඉස්සරහට යන් එනම්. ඉතින් යාළුවා මේක තමයි එතන කඩවල ලොකුම ටයිටිය. තව විස්තර වලට කියන්නම්. යාළුවා නැත්තම කියනවා මේක රෑ විදි තමයි මෙතන ලස්සන වලට දැක් ගන්න පුළුවන් ඉන්නේ. ඇවිල්ලා මම පේනවා වටපිට වල ලස්සන පේනවා ඉතින් රෑ වුණාම. ඉතින් මේ වගේ තැනකට යාළුවා රත් විඳලා බලන්න ඕනේ. කියන්නේ මේක තමයි ලංකාවේ ප්‍රථම කියන්නේ ලොකුම චෛත්‍යනේ දෙක තුන්වෙනියට තියෙන්නේ මේ රුවන්වැලිසෑය. ඉතින් වල ඇවිල්ලා බලන්න ඕනේ මෙතෙන්ට. බලිවල පේන දියන රියල් වෙමින් ඉන්න උඩ. ඉතින් වල හිතාන්න පුළුවන් මෙච්චර එකක් කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා වල කෝටි ගාණක් ගඩොල් යන්නේ. ඒක ගාව වල ඇවිල්ලාම බලන්න ඕනේ මේක කියන රෙඩි රිසිවර් ඇවිල්ලා බැලුවා නම්. මගේ වලිත් මාර සනීපයි. අපිට ගාවන වලට හොඳ අපි වීඩියෝ එකක් ගේන්න. ඉස්සරහට ගන්න අපිත් එක්ක. ඔයාලා විස්තර ගොඩක් අපිට කියන්න. රාජධානිය පාලනය කරනවා මේ විශාල චෛත්‍ය ඉතාම විශාල නිර්මාණයක් මම හිතන්නේ.
මට මාරම ඉස්සරහට ඒ කාලෙදී මේ විශාල්තෝදී වගේ ස්ථායි දෙන්නේ අයි කියලා කියලා දෙනවා. ඉතින් අපි දන්නේ එතකොට කොච්චර තියෙනවද ඉතින් කොහොමද කරන්න අපි ඉතින් ලොම් දියවනවා පෙන්නනවා සෙත්තිරවෙන පන්සලකට අයත් භික්ෂුන් වහන්සේලා වෙන කියනවා. ගොඩාක් ස්ථතින් තියෙන අපි වැඩි මෙතන ලන්ඩන් ඔය කියලා කට්ටිය කියනවා. ඒක නම් යන්නේ ඒක දිනේ ඉතින් අපි ඊළඟට යන්නේ රුවන්වැලිසෑය පැත්තට ඔයාලට වෙන රුවන්වැලිසෑය ලස්සන වෙන දෙලා ඉන්න චෛත්‍යය ඉතින් අපි පැත්තට යන්නේ බලමු අපි කියලා ඉස්සරහට යමු අපි ඔන්නේ ආවල ඉතින් අපි රුවන්වැලිසෑයට යන්නේ ඔයාලට වෙනකොට මෙතන කට්ටිය පොඩ්ඩක් වැඩි නෝමලි වීඩියෝ කරන්නේ වැඩි අයියෙන් කතාව කරන්න බෑ ඉතින් අපි ඉස්සරහට ගිහලා වීඩියෝ ටික කතා කරමු ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනිම් වනිම් ඔබ පාදේ තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු සමිදේ යාළුවෝ ඔන්න ඉතින් අපි ඇවිදලා ඉතින් ඉවරයි. දැන් අපි යන්නේ. ඉතින් ඔයාලට මේකෙන් පොඩි හරි දැනුමක් ලැබුණා නම් අපිට ඒක සතුටක්. ඉතින් අපි ආයෙත් දවසක හැමෝම මෙයාගේ ස්ථානවල ඇවිදලා විස්තර වලට කියන අය දවසක අපි හම්බෙමු. එනේ පුරා ලයික් කරන්න ෂෙයාර් කරන්න සපෝට් එකක් දෙන්න කියලා ඔයාලා ඉල්ලනවා. එහෙනම් ආයෙ දවසක හම්බ වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. ගියන්න.